මේ ඉන්නේ සානක. ඉතින් සානකට දැන් වයසයි. දකින හැමෝටම හිතනවා සානකට පිස්සු කියලා. ඒ කතාවේ වරදකුත් නැහැ. ගිය අවුරුද්දේ එක්තරා දවසකදී සානකට වෙච්ච සිද්ධියකදී ඇතිවෙච්ච මානසික පීඩනය එයාට දරා ගන්න බැරි වුණා. ඉතින් මේ හැමදේම සිද්ධ වුණේ පොඩි සමන්තගේ ගෙදර ගිහලා අලිකට පෙර කෑවට පස්සේ. පිට රට හිටපු අවුරුදු 5 නම් මල්ලි මං හරි කලකිරීමෙන් හිටියේ. ඒ රටවල් වල මහා පුදුම මිනිස්සු ඉන්නේ. තම තමන්ගේ පවුල් අතරවත් එහෙම ලොකු සම්බන්ධතා නැහෙනේ. ඒකට අයියා අපේ රටේ උදාහරණයක් විදිහට නිකන් අපේ පවුලම් බලන්න. මේ දෙන්න කොල්ල දෙන්න නිවුන්නු ඊට ලොකු කෙල්ල. එයා තමයි පවුලේ හැම බරක්ම දැන් අඳින්නේ. කොල්ල දෙන්න පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේද කන්නේ බොන්නේද ඔක්කොම එකට. මේ මාමට කන්න මොනවා හරි ටිකක් හදාගෙන අර අලිකට පෙර ගෙඩියක් ඇති. යම. මම අලිකට පෙර. අලිකට පෙර. බෙහෙත් ගාලා නෑ. ඕව ගමේම. මා මාලිකට පෙර කටට දෙකට ගෙරලා ඉවර කරා. කාලා ඉවරනම් දෙන්න මම අපි හොදන්න. බොහොම ස්තුතියි. ඕක පිඟානේ ඇලෙන්න කලින් ඔහොම ගිහලා හොදලා දාමු. කොහොමද දෙන්නගේ බැඳීම? පිඟාන හොදන්න යන්නේ දෙන්න එකට. ඒකනේ. හරි එකමුතුයි දෙන්නනේ. පවුලක් වුණාම ඔහොම තියෙන්න ඕනනේ. අර තෝකුන් දෙන්න නිවුන්නුනේ. මල්ලි මේ වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ? මගේ බඩ පොඩ්ඩක් හිතනවා මේ ඊයරයි බිත්තර වගේක් කාලා පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ. අපේ පොඩි කොල්ලට ඊයේ රෑ ඉඳන් බඩේ අමාරුවක්. අද උදේ 3 පාරක් ගියා. ඔහොම කෙලින්ම ගිහිල්ලා අර පැත්තට හැරුණාම දකුණු පැත්තේ තියෙන්නේ කුස්සිය, වම් පැත්තේ බාත්රූම් එක. පටලවා ගන්න එපා දොරවල් දෙකම එක වගේ. අපේ කුස්සියට දොරක් හයි කරානේ. ඔය කාමරයක් කරන හිටපු කෑල්ලක් නේ කුස්සියක් කරේ. දකුණු පැත්තේ තියෙන්නේ කුස්සිය, වම් පැත්තේ බාත්රූම් එක. දකුණු පැත්තේ බාත්රූම් එක, වම් පැත්තේ කුස්සිය. පොඩි පුතා ආයි ගිහිල්ලාද? ටිකක් ඉක්මන් කරපන්කෝ. ඉඳපන්කෝ ටිකක්. අයියයි මල්ලි දෙන්නම එකම වෙලාවේ බාත්රූම් එකේ. කිව්වත් වගේ මහා පුදුම බැඳීමක් තියෙන පවුලක් නේ. ටක් ගාලා හොදපන් බං මටත් හොද ගන්න ඕන. ඒ ගමන අයියටත් බඩේ අමාරුවක්ද? මේ බලහංකො පිටිපස්ස කක්කා වගේ.